ඔයාලා දන්නවද Excel වල ඉලක්කමෙන් අපි ලියපු එකක් වචනයට හරවන්නේ කොහොමද කියලා. ඒක කරන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා මුලින්ම යන්න ඕනේ මෙන්න මෙතන පල්ලෙහාට. මෙන්න මෙතන පල්ලෙහාට ගිහිල්ලා right click කරන්න. right click කරලා මෙන්න මෙතන තියෙනවා view code කියලා. ඒක click කරන්න. එතකොට ඔයාලට මෙන්න මෙහෙම set එකක් එනවා. හරිද? එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන insert එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා module කියලා. ඒක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ අලුත් එකක් ටැබ් එකක් ඕපන් වෙනවා. පැහැදිලිද? දැනටමත් මම එක module එකක් හදලා තියෙන නිසා මම මේක මෙහෙම තියෙනවා. එතකොට මෙන්න මේක අපි ක්ලික් කරමු. හරි. මෙන්න මෙතන තියෙනවා කෝඩ් එකක්. මේ තියෙන්නේ කෝඩ් එක. හරිද? මේ කෝඩ් එක අපි මේ module කියන එකට දාලා තියාගන්න ඕනේ. මම ඔයාලට මේක කමෙන්ට් එකක පින් කරලා තියන්නම්. ඔයාලා ඒක අරගෙන මේකට දාගන්න. දාලා ඉවරලා මේක මෙහෙම දාලා කොපි කරලා පේස්ට් කරාට පස්සේ මේක වැටෙනවා. ඊට පස්සේ අපිට මේක ක්ලෝස් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනදී ඒක කෝල් කරන්න ඕනේ. හරි. අපි මුලින් මෙතනට සංඛ්‍යාවක් දෙමුකෝ. 578. හරි. මේක අපි මේක මොකක් විදිහට ගන්න ඕනේ? වචන විදිහට තමයි අපි හරව ගන්න ඕනේ. සමාන ලකුණ දාලා මොකද්ද දෙන්න ඕනේ? number 2 word කියලා දීලා වරහන් දාගන්න. දීලා ඉවරලා ඔයාලා දෙන්න ඕනේ මෙන්න මේක. දීලා ඉවරලා වරහන් වාගන්න. ඊට පස්සේ enter බලන්න. මෙන්න දැක්කද? මේ විදිහට අපිට මේක ගන්න පුළුවන්.